හායි කොහොමද? good morning හැමෝටම. good morning කිව්වට මම මේ vlog එක දාන්නේ හවසටනේ හැමදාම වගේ. ඒ නිසා හැමෝටම මුළු දවසම morning වුණත් evening වුණත් night වුණත් good වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දවසේ මොන වෙලාවක vlog එක බැලුවත් මගේ videos බලන්න එකතු වෙලා ඉන්න අය මන් දන්නවා මල් බලන්න ගොඩක් ආසයි කියලා. ඔන්න අද පෙන්නන නම් ගොඩාක් මල් වර්ග තියෙනවා. මේ තියෙන්නේ මගේ ඊයේ දවස ගත වුණු විදිහ. හැඟින් පොට්ස් වලට හැමදාම වතුර දැමෙන්නේ නැහැ. කොහොමත් ඒවට අවුව වැටෙන්නේ නැති නිසා එහෙම වේලෙන්නේ නැහැ පස් ටික. අද මං හදන්නේ මේ ටිකට වතුර දාගන්න උදේම. ළඟදි මම මේවට ගිනිසීරියා කොළ ඒ වගේම බිත්තර කටු පොහොර දැම්මා. පැල හොඳට හැදිලා අලුත් දළු දාලා එහෙම ඇවිල්ලා තියෙන්නේ. මේ ලස්සන ප්ලාන්ට් එක මේ හැඟින් පොට් එකේ හිටව ගත්තේ මං ඔයාලත් එක්කමයි. දැන් පේනවා නේද? ඒකේ ලස්සනට දළු දාලා ඇවිල්ලා කලින් තිබුණට වැඩිය අලුතින් වතුර කිලි ඇවිල්ලා ලස්සනට දළු දාලා තියෙනවා. මේ හැඟින් පොට්ස් උඩටම පිරෙන්න මම මාධ්‍ය දාගන්නේ නැහැ. පස් දාගන්නේ හරීම අඩුවෙන්. ඔයාලට පේනවා ඇති මම පෝච්චියෙන් භාගයක්වත් පිරෙන්න පස් දාගෙන නැහැ කියලා. මගෙන් කමෙන්ට් කරලා අහනවනේ මේ විදිහට පෝච්චි එල්ලුවට පස්සේ පස් බර වෙලා පෝච්චිය කඩන් වැටෙන්නේ නැද්ද කියලා. ඔන්න ඒ අයට තමයි ඒ උත්තරේ මම දුන්නේ. ඒ වගේම මම දැකලා තියෙනවා පස් මාධ්‍ය බර අඩු කරන්න කොහොපත් මිශ්‍ර කරනවා. මම නම් කොහොපත් මිශ්‍ර කරන්නේ නෑ හැඟින් පොට්ස් වලට. මම කරන්නේ පස් ගොඩක් අඩුවෙන් පෝච්චියට පුරවන එක. මේ තියෙන්නේ මගේ රතු පාට මල් පෙපෙන එපිසියා ප්ලාන්ට් එක. ඒක හැඟින් පොට්ස් වලට ගොඩාක් ලස්සනයි. මේවා නිකන් පස් කණ්ඩි වල ඉවුරු වල හැදෙනවා අපේ ගමේ. හැබැයි ඉතින් හැඟින් පොට්ස් වලට ලස්සන නිසා මම මේ විදිහට හිටවගෙන තියාගෙන ඉන්නවා. පෝච්චිය වටේටම අතු ගොඩාක් හැදිලා පහලට ගොඩාක් එල්ලෙන්න ගත්තට පස්සේ මල් පිපුණාම තමයි ලස්සන. තව ලස්සන එපිසියා වර්ග ටිකක් මට හම්බ වෙලා තියෙනවා. ඒ ටිකත් ලස්සනට හිටව ගන්න ඕනේ හැඟින් පොට්ස් වල. මම වෙන දවසක පෙන්නන්නම් ඒ ටික. තව එකක් තමයි මේ විදිහේ පෝච්චි වලට අවුව ගොඩාක් වැටුනහම පෝච්චි දිරනවා. පෝච්චි දිරද්දී අපිට මේ විදිහට ළඟට අරන් බලනකොට පේනවා. ඒ නිසා ඉතින් ඒ වගේ වුණාම පෝච්චි අලුත් කරන්න වෙනවා. නැත්නම් ඉතින් පැලේ පිටින්ම වැටේ. මගේ හැඟින් පොට්ස් වලට අවුවක් වැටෙන්නේ නෑ හරියට. මම ඒ නිසා මේ විදිහට හෙවණට ආස පැල තමයි හිටවලා තියෙන්නේ. හැබැයි මේ බෝගන්විලා වලට නම් අවුව හොඳට ඕනේ. ඉතින් මල් ආවට පස්සේ කප්පාදු කරලා පොහොර දාලා මම සාමාන්‍යයෙන් අවුවේ තියලා තියෙනවා පහලට අරගෙන පෝච්චි. ඒ වැඩේ හරියන්නේ නැති නිසා මම දැන් හිතාගෙන ඉන්නේ මේ පැල දෙක පහලට ගන්න. ඒ කියන්නේ වැරන්ඩා එකේ පහලට අපේ හොඳට අවුව එනවා. සිමෙන්ති පෝච්චි ටිකක් අරගෙන පහලට ගන්න ඕනේ මේ පැල දෙක. මම මේ පෙන්නන්නේ අතු කප්පාදු කරාට පස්සේ අලුතින් රිකිලි ඇවිල්ලා මල් ඇවිල්ලා තියෙන විදිහ. හරි ඔන්න මං හැඟින් පොට්ස් වලට වතුර දාගෙන ඉවරයි. මේ තියෙන්නේ ලස්සනම ලස්සන පොකුරු දිය කූඩලු. ඒ මල ටිකක් ලං වෙලා බලනකොට මෙන්න මේ විදිහට තමයි පේන්නේ. සුදු පාට ඉරි ඉරි තියෙනවා මේ මල පුරාම. මිදුලේ ඇවිද ඇවිද මල් ටික බලලා ඊට පස්සේ වතුර දාන්න ඕනේ. වට වතුරක් දාලා දැන් මං උයන්න තමයි හදන්නේ. අද මම හදන්නේ මම ආසම කෑමක්. පොඩි කාලේ ඉඳන් මොකක් හරි එළවලු වර්ගයකට ආස වුණා නම් ආස වුණේ මේ මුරුංගා වලටම තමයි. මුරුංගා එක්ක මම හදන්න හිතුවේ මාළු තෙල් දාලා කැරට් සම්බෝලයක්. හස්බන්ඩ්ටයි මටයි දෙන්නටම කෑම දෙක මේ විදිහට බෙදාගත්තා. අපේ ගෙදර මැටි පිගානේ කන්න කැමති මම විතරයි. හස්බන්ඩ් කැමති මේ විදිහේ සුදු පිගන් වල කන්න හොඳට ඉඩ තියෙන. සෙනසුරාදා කියන්නේ හස්බන්ඩ්ට වැඩ දවසක්. ඉතින් එයා වැඩ මම මගේ වැඩ. මම ඉතින් මේ දවස්වල වැඩකට කියලා කරන්නේ පොත් කියවන එක තමයි. ඒ අතරතුර වැස්සකුත් වහින්න පටන් ගත්තා. හැබැයි ගොඩාක් වෙලා වැස්ස තිබ්බේ නැහැ. ටික වෙලාවක් වැහැලා නතර වුණා.
ඊට පස්සේ මේ ආයෙත් හොඳට අවුව පෑවුවා. ඉතින් මේ පායපු ගමන් අපි දෙන්න යන්න හදන්නේ ටවුන් එකට. පොඩි වැඩ වගේක් තියෙනවා කරගන්න අද. ආයෙත් හවස වහීදෝ කියලා පොඩි බයකුත් තිබුණා. ඉතින් මේ වැඩ ටික ඉක්මනටම කරගෙන අපි දෙන්න එන්න පිටත් වුණා. අපි ගමන යන්න පිටත් වෙනකොටම මම ගමේ පැල තවානේ ලස්සන පැල වගේක් දාලා තියෙනවා දැක්කා. මේ තියෙන්නේ ඩේලියා, කපුරු, ජර්බෙරා, ඒ වගේම රෝස, ඒ හැම වර්ගෙම ගොඩාක් මල් තිබ්බා. ගමේ පැල තවාන ගාවින් යනකොට හස්බන්ඩ් දැන් යුතුයකමක් විදිහට ස්ලෝ කරගෙන තමයි යන්නේ. හදිස්සියේ හරි මෙතන පහු කරගෙන වේගෙන් ගියොත් එහෙම එයා ආය හරවන් ඇවිල්ලා මට මල් ටික පෙන්නලා යනවා. මොකද මං ඒ තරම් මල් පිස්සෙක් කියලා හස්බන්ඩ් දන්න නිසා. මම කොච්චර ඩේලියා හෙව්වත් මට උස ඩේලියා එක නම් හම්බ වෙන්නේ නෑ. මෙන්න මේ කොට ඩේලියා එක තමයි හැමතැනම තියෙන්නේ. මම හොයනම දේවල් ටික නැත්තම් කොහොමත් ගන්නෙ නෑ හැම එකම ආසාවට උස්සගෙන එන්න. මේ ජර්බෙරා පැල දැක්කම නම් මට ගන්න හිතුණා. මොකද මං ගාව කලින් එකක් තිබුණා ඒක මැරුණා. මැරෙන්න හේතුව මොකක්ද කියලා මට හිතා ගන්න බෑ. මං හරි පරිස්සමට ඒකත් හැදුවේ. ඉතින් මට ආයෙ try කරලා බලන්න ඕන වුණා ජර්බෙරා පැලයක් ගෙනල්ලා. මං ආස මල් වර්ගයක් මේක. ඉතින් මං එකක් අරගෙන ආවා try කරලා බලන්න මේ පාර මට හදාගන්න පුළුවන් වෙයිද කියලා. ජර්බෙරා එකත් එක්ක මම තව ගත්තා පොපි පැලයක්. මේ දවස්වල අපි අපේ වැරන්ඩා එක මේකෝ එකක් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. තියෙන පොඩි පොඩි පෝච්චි ඔක්කොම අයින් කරලා සිමෙන්ති පෝච්චි දාලා ලස්සනට හදන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් ඒකේ හිටවන්න තමයි මේ වගේ පොපි පැලයක් ගෙනාවේ. එකක් මදි තව ගන්න ඕනේ. මේ ගේන්න පුළුවන් උනේ බයික් එකේ නිසා එක පැලයයි. ලස්සනට හදාගන්න පුළුවන් වෙන්න හොඳට පඳුර වගේ හැදිලා තියෙන පැලයක් අරගෙන ආවා. ඒක නම් හිටවලා තියෙන්නේ කොම්පෝස්ට් වල. ඒ නිසා පැකට් එකේම තියෙන්න දෙනවා සිමෙන්ති පෝච්චි ගන්නකම්. මෙන්න මෙයාව නම් තියෙන්නේ කොහොබත් වල. ඉතින් ඒ නිසා ඒක අද ඉක්මනටම හිටව ගන්න ඕනේ. මං කියවනේ මං ගාව කලින් ජර්බෙරා පැලයක් තිබිලා ඒක මැරුණා කියලා. ඒ පැලේ මම හිටව ගත්තෙත් මතු පිටපස් කොම්පෝස්ට් වැලි දාලා. අද මම ඒකටම විශේෂයෙන්ම එකතු කරනවා මෙන්න මේවා. මේ තියෙන්නේ කරදහයියා. මේව හදාගන්න හැටිත් මං කලින් වීඩියෝ එකක ඔයාලට පෙන්නුවා. මම මේ හදාගත්තු කරදහයියා ටික තමයි මේ විදිහට පාවිච්චි කරන්නේ මං හිතවන පැලවලට. කරදහයියා දාන එකෙන් මුල් කුණු වෙන ප්‍රශ්න එහෙම අඩු කරගන්න පුළුවන්. ඉතින් බලමු මේ විදිහට හිටවලා මේක පරිස්සම් කරගන්න පුළුවන් වෙයිද කියලා මේ පාර. කරදහය මිශ්‍ර කරපු පස් මාධ්‍ය මේ විදිහට පෝච්චියට පුරවගෙන මම ඊට පස්සේ පැකට් එකකින් පරිස්සමට පැලේ වෙන් කරලා ගත්තා. මේ පැලේ හදලා තිබුණේ නම් තනිකරම කොහොබත් මාධ්‍යය. ඉතින් මම කොහොබත් ටික ඔක්කොම පරිස්සමට අයින් කරගත්තා. කොහොබත් සේරම අයින් කරගෙන තමයි මම පැලේ හිටව ගත්තේ. කොළ පටන් ගන්න තැනට වෙනකන් ගොඩාක් යට නොකර පරිස්සමට වටේට පස් දාගත්තා. ඔන්න ඔහම තමයි මගේ අද දවස ගත වුණේ. ඊරත් පැහැගෙන යන ගමන් තියෙන්නේ. ඔන්න මේ වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. වීඩියෝ එක බලපුව හැමෝටම ගොඩාක් ස්තුතියි. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකකුත් දාගෙනම යන්න. මාව සබ්ස්ක්‍රයිබ් නොකර බලන කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරලම බලන්න කියලා ආදරෙන් මතක් කරනවා. මම මේ වීඩියෝ එකට වොයිස් කරන වෙලාව වෙනකොට නම් මං ආසනිත් මල් වර්ග හොයාගෙන ඉවරයි. ඉතින් ඉස්සරහට ගාර්ඩනින් වීඩියෝස් වලින් හම්බ වෙමු.